සුබ දවසක්. මාත් එක්ක හැමදාමත් වගේ එකතු වෙලා ඉන්න අය වගේම දවසින් දවස මාත් එක්ක එකතු වෙන ආදරණීය ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. සුපුරුදු විදිහට සඳුදාට මම අරගෙන එන්නේ අපි ඉරිදා දවස කොහොමද ගත කරේ කියලා වීඩියෝ එකක්. මේ අපේ ඉරිදා දවස. ඉතින් එදා අපි 3 දෙනාම නැගිට්ටේ ටිකක් පරක් වෙලා. ඉරිදානේ නිවාඩු දවස නිසා ටිකක් වැඩිපුර නිදා ගන්නවා. උදේට අපේ ගෙදර ඉතින් හැමදාමත් වගේ කිරිබත්නේ. ඉතින් කිරිබත් හදන්න චුට්ටක් විතර පරක් වෙන නිසා බබාට බඩගිනි නිසා අපි දැන් තේ බොනවනේ. ඉතින් මම හිතුවා බබාට වොෆල්ස් ටිකක් හදලා දෙන්න ඉක්මනින් හදාගන්න පුළුවන් නිසා. වොෆල්ස් මම හදන විදිහ ඉක්මනටම රෙසිපි එකක් අරන් එන්නම්. එකක් කියලා නැහැ. මම ටිකක් වෙනස් විදිහටත් වොෆල්ස් හදනවා. අද මම මේකට පාන් පිටිත් එක්ක ෆ්‍රෙෂ් මිල්ක්, බිත්තර ඒත් එක්කම මම එකතු කරා ඕට්ස්. ගේම මම හදලා තියාගෙන තියෙන සීරියල් එකෙන් හැඳි කීපයකුත් එකතු කරගත්තා. මේ චොක්ලට් ටොපින් එකකුත් පොඩ්ඩක් විතර මම එකතු කරගන්නවා. මොකද එතකොට බබා ආසාවෙන් කනවා. හැමදාම පැණි රස වර්ග නම් දෙන්නේ නැහැ. බබාලට දෙන්න හොඳ නැහැනේ සීනි. ඒ වුණාට මේ වගේ ඉඳලා හිටලා දුන්නාට කමකුත් නැහැ. ඊට පස්සේ ඉතින් කුස්සිය වැඩ ටික ඉවර කරගත්තා. අස්පස් කරන්න හොදන්න ටිකක් වැඩිපුර එකතු වෙලා තිබුණා. මේ වගේ කෑම ಜಾති දෙකක් හැදුවත් හොදන්න භාජන නම් ටිකක් එකතු වෙලා තිබ්බා. අතරේ මේ දේ මට ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. මම පෞද්ගලික ආයතනයක අවුරුදු 13කට වැඩි කාලයක් හොඳ පිළිගත්තු හොඳ වැටුපක් ලබාගත්තු රැකියාවක් කරපු කෙනෙක්. මම රැකියාවෙන් ඉවත් වුණේ එකම එක කාරණාවක් නිසා. ඒ ගැන අනිවාර්යෙන් මම වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම්. ඇත්තටම බබා නිසා. මොකද අපි බැඳලා අවුරුදු 8ක් විතර යනකල් අපිට බබාලා හිටියේ නෑ. අපි ගොඩාක් උත්සාහ කරා. ඉතින් මහන්සි වෙලා කැපකිරීම කරලා තමයි අපි බබාව හදාගත්තේ. ඉතින් ඒ වෙනුවෙන් කරපු ලොකුම කැපකිරීම තමයි මම රැකියාවෙන් ඉවත් වුණු එක. ඉතින් ඒ රැකියාවෙන් ඉවත් වුණ එක ගැන මගේ ළඟම හිටපු ගොඩාක් දෙනෙක් මට ඒ ගැන විවිධ අදහස් පළ කරා. ඒ කියන්නේ අයියා අපරාධ රස්සාවෙන් අයින් වුණේ මේ වගේ කාලෙක. අනිත් එක ඒ කාලේ කියන්නේ ගොඩාක් අමාරු කාලයක්. 2022 අවුරුද්දේ ඔයාලට මතක තියෙන තෙල් පෝලිං ගෑස් පෝලිං තිබ්බේ. අන්න ඒ කාලේ ඉතින් ආර්ථිකවත් අපිට ටිකක් අමාරු වුණා. නමුත් මායි හස්බන්ඩ්ුයි අපි දෙන්න එකතු වෙලා ගත්තු තීරණයක් තමයි ඒක. මොකද අපිට ඒ වෙලාවේ කරන්න පුළුවන් ලොකුම කැපකිරීම මේක අපිට දරුවෙක් හදාගන්න එක තමයි අපේ තිබ්බ ලොකුම හීනය. ඉතින් අපි ඒ කරපු කැපකිරීමේ ප්‍රතිඵල අපිට ලැබුණා. අපිට ආදරණීය හුරතල් පුංචි පුතෙක්ගේ දෙමාපියන් වෙන්න වාසනාව ලැබුණා. ඉතින් මට කියන්න ඕන උනේ මෙන්න මේ කතාව. මම රැකියාවෙන් ඉවත් වුණාට පස්සේ මම ටිකක් මානසිකව ව්‍යාකූල තත්වයක හිටියකට හේතු කීපයක්ම බලපෑවා. එකක් එක දිගට රැකියාවක් කරපු කෙනෙක් එකපාර ගෙදර නැවතුනහම කරන්න කිසිම දෙයක් නැති වෙනවා. අනිත් එක හොඳ වැටුපක් ලබාගත්තු කෙනෙක්ට ඒ දේ නැති වෙනකොට ඒ දවස්වල අනිත් එක රටේ තිබ්බේ ගොඩාක් දරුණු ආර්ථික අවුරුද්දයක්. ඉතින් ඒක මට ගොඩාක් තදින් බලපෑවා. ඒ වගේම මම රැකියාවෙන් ඉවත් වුණේ දරුවෙක් ගැන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ හීනේ ඉෂ්ට වෙන්නත් ටිකක් කල් ගියා. ඉතින් මගේ මානසික තත්ත්වය ව්‍යාකූල වෙන්න ඔය හේතු ටිකම ඇතරේ මම ගෙදරට වෙලා ඉද්දි මොනවාද කරන්න පුළුවන් ගෙදර ඉඳන් කරන්න පුළුවන් රැකියා අවස්ථා ව්‍යාපාරික දේවල් මොනවාද කියලා මම ගොඩක් හෙව්වා. හැබැයි ඒ එකකටවත් අත ගහන්න මම බය වුණා.
ඇත්තටම මේ මොහොතේ එහෙම ගත්ත තීරණය හොඳයි කියලා මට හිතුණා. මොකද ඕනෑම දෙයක් කරන්න කලින් හොඳ අවබෝධයක් වගේම දැනුමක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. කාලෙදි වගේ තමයි මම YouTube channel එකක් පටන් ගත්තේ. ඒකත් ගොඩාක් හොයලා බලලා හැම දේ ගැනම හොඳට හොයලා බලලා තමයි පටන් ගත්තේ. හැබැයි මට කාලයක් දිගටම ඒක කරගෙන යන්න බැරි වුණා. මාස 6ක 7ක වගේ කාලෙක ඉඳන් තමයි ආයෙත් අලුතින් YouTube channel එකට වීඩියෝස් මම දාන්න පටන් ගත්තේ. වගේම බබත් එක්ක ගෙදර වැඩත් කරගෙන මොනවාද කරන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා, රැකියා අවස්ථා කියලා ඔයලා බලන ගමන් තමයි මම මේ දවස්වල ඉන්නේ. කතාවෙන් පොඩි වැඩ ටිකක් වත්තේ වැඩ ටිකකුත් කරගෙන මේ කොටස පොඩ්ඩක් හොදන්න හිතුවා. මේ හරිය තමයි බබා කන්නේ. ඉතින් ගොඩක් කෑම හැම වැටෙනකොට සත්තු බෝ වෙනවා. ඉතින් ඒ නිසා ඒ ටික හොඳට හොදාගන්න තමයි මේ හදන්නේ. ඔය වැඩ ටික ඔක්කොම ඉවර කරලා මම පෙඩිකියුර් එකක් කරගන්න හිතුවා. ගෙදර ඉඳන්ම තමයි කරගන්නේ. මම සැලූන් එකට ගිහින් එකම එකපාරක් තමයි පෙඩිකියුර් එකක් කරගෙන තියෙන්නේ. නැත්තම් ගෙදර ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඊටද කියන්නේ අපි ඉතින් නුවර පොඩ්ඩක් රවුමක් යන දවසක්නේ. ඊට පස්සේ ඉතින් ඒ වැඩ ටික කරලා වොෂ් එකක් එහෙම දාලා අපි තුන්දෙනාම නුවර යන්න පිටත් වුණා. අපි මුලින්ම ආවා ෆස්නාස් කියලා නුවර තියෙන කඩයක්. ඒක නුවරින් අය නම් දන්නවා. ඒකේ ටිකක් අඩුවට ඔය ඕන දෙයක් ගන්න පුළුවන් තැනක්. ඉතින් ගෙදර තිබුණු උණු වතුර බෝතලේ කැඩිලා උණු වතුර බෝතලයක් ගන්න තමයි ෆස්නාස් එකට ආවේ. ලොකු එකක් නන් නෙමෙයි පොඩි එකක් තමයි අපි ගත්තේ. ඊළඟට ඉතින් කීල්ස් එකට ආවා. පොඩි බඩු ටිකක් තිබුණා ඒ ටික ගන්න. ඉතින් මම මුලදිම කීවත් වගේ නිතරම උත්සාහ කරන්න අලුතින් දෙයක් ඉගෙන ගන්න, අලුතින් ආදායම් මාර්ග හදාගන්න, තමන්ගේ පවුල අංක 1 තියාගෙන පවුලේ සුබසිද්ධිය වෙනුවෙන් වැඩ කරන්න. අපි ගිහින් එද්දී පාන් ගෙනාවා. ඉතින් අපිට පරිප්පු එකක් හදාගත්තා. බබාට පාස්ටා ටිකක් හදාගත්තා. මේ තියෙන්නේ අපි ගත්ත උණු වතුර බෝතලේ. මේක රුපියල් 1900 ගාණක් කියලා 1800කට තමයි දුන්නේ. ලොකු එකක් නෙමෙයි පොඩි එකක්. ඒත් එක්කම මම මේ ප්ලාස්ටික් බොක්ස් එක ගත්තා. මට ඕනේ ඔය සර්වියට් වගේ දේවල් දාලා තියන්න එකක්. ඊට අමතරව මේ වගේ තේ ගොට්ට ගත්තා. දෙකක්ම ගත්තා. මොකද සමහර වෙලාවට තියෙන දේවල් කැඩෙනවා. ඒ වගේම මේ වගේ ස්පොන්ජුත් ගත්තා. ඊට අමතරව ගෙදර අලලුණු සුදු ලුණු ටික ඉවර වෙලා තිබුණා. ඉතින් ඒ දේවලුයි තව පොඩි බඩු ටිකක් තමයි ගත්තේ. මෙන්න මේ දේවල් තමයි ගත්තේ. වීඩියෝ එකේ අන්තිම වෙනකල් රැඳී හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආදරේ මතක් කරනවා channel එක subscribe කරන්නත් කියලා. ඒ වගේම තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් ආදරයෙන් ඉන්න.